මගේ අවුරුදු 21ක් වෙන මගේ දරුවා මේ ළමයා ඉගෙන ගන්න ළමයෙක්. ඇත්තම අද උදේ රස්සාවට යන්න බස් එකට නැග්ගා. ඒ රස්සාව කරනින් ගමන් අතර බාහිර උපාධි ලියන්න පන්ති යනවා මෙයා. ඒ යන අතරේ ඊයේ නිවාඩු නිසා අපි දෙන්න බලන්න බෝඩිමෙන් ගෙදර ආවා. අපි දෙන්න බලන්න. ඒ ඇවිල්ලා අපි දෙන්නත් එක්ක සතුටෙන් ඉඳලා සන්තෝෂෙන් ඉඳලා උදේ බස් එකට නැග්ගා. ඉතින් හැතම්මක් එන්න බැරි වුණා මෙයා. මේ ඇත්තෙම මේ බෝම්බෙට අහු වුණා. මෙයා මේ බෝම්බ වලින් මෙයා වැදිලා තියන්නේ මෙයාට වෙඩිල්ලක් වැදිලා තියන්නේ. මෙයා මේ බස් එකෙන් පැනලා දුවනකොට මෙයාට වෙඩි තියලා වැදිලා තියන්නේ. ඇත්තෙම මම කියන්නේ මේ වාගේ මේ මගේ ළමයා විතර නෙවෙයි ඔක්කොම අපේ මිනිස්සු ඇත්තටම මේවා නම් නවත්තන්න ඕන අනිවාර්යෙන් මේ සටන් කරන්න ඕනේ එක වෙනකන් සටන් කරලා විනාශම එක ඉවරයක් වෙන්න ඕන අපිට ප්‍රාමයක් උදා වෙන්න ඕනේ මේ රටට මේ වැඩක් නැහැ මේ බයෙන් දැකෙන් ජීවත් වෙලා වැඩක් නැහැ මේ රටේ අතිගරු ජනාධිපතිතුමාට මම කියන්නේ කරගෙන යන දක්න කරගෙන ගිහින් ඉවරයක් කරන්න මේක කියන එක තමයි මම කියන්නේ හදවතින්ම කියන්නේ මම ඒකම තමයි වෙන විකල්පයක් නැහැ සාමයට කතා කරා මෙච්චර කාලයක් නැහැ ඉන්නේ නැහනේ කතා කරන්න එන්නේ නැහනේ සාමයට දැන් කවුද කීයක් කතා කරනවද වැඩක් නැහැ කතා කරලා සාමයට කරන්න තියෙන එක ඉවරම කරන්න මොනවා හරි ඉවරම කරන්න කියන එක තමයි මම කියන්නේ මේ වගේ අකල් මරණ වලට ගොදුරු වෙන්න එපා කියලා අපි මේ දරුවෝ මට 3 දෙනයි ළමයි ඉන්නේ පුතාලා දෙන්නයි මගේ බාල දුව මගේ මේ තව බැඳලත් නැහැ මෙයා ඉගෙන ගන්නවා තාම ඉගෙන ගන්න අතර රස්සාවක් කරනවා ඇත්තටම මගේ ගෙදර මලක් වගේ පණ වගේ තියාගෙන හිටු මගේ පැටිය මට අයියුඩා වගේ කොලාවයා මට අයියුඩා මේ වගේ ඉඳ තියන්න දෙන්නේ පස්සේ ඊයේ අනිවාර්ය ජලදිස්තුනේ ඔබතුමාලා එක දේවල් මේවන් දේවල් වලට ඉඳ තියන්න එපා මං ඉන්නේ මං ජනමාධ්‍යෙන් ඉල්ලන්නේ මේකම තමයි ඔබතුමාලා කියන්නේ terus juga terus අපි දැක්කා මේ ජනමාධ්‍යවල මේවා උමක් නැහැ ගෙදර බස් එකකට ගොඩ වෙලා විනාඩි 10ක් ගන්න කලින්